සිරු දෙනම සුප්‍රත පරිදි සාදර පිළිගන්න අදත් ඔන්න IQ එක්ස්පර්ට් YouTube channel එකට. ඔන්න ඉතින් අදත් වෙනද වගේම IQ ගඩලුව කරන්න විත්තිනවා. ඒ තමයි එක ළඟ පීටි සංඛ්‍යාවල එකතුව සෙවීම සම්බන්ධ ගැඩලු. ඉතින් අපි අද බලමු මේ ගණිත ගැටලු කොහොමද කෙටිකමත් එක්ක ලේසියෙන් විසන්න කියලා. එහෙනම් අපි channel එකට subscribe කරලා දාගෙනම අද වැඩේට බහිමු. හරි ඔන්න එහෙනම් අපිට හම්බෙන්න පළවෙනි ගැටලුව. එක ළඟ පීටි සංඛ්‍යා තුනක් එකතු කළ විට පිළිතුර 45ක් වේ. එම සංඛ්‍යා තුන මොනවාද? කොහොමද මේ ගැටලුව විසඳන්නේ? මේ ගැටලුව විසඳන්නේ මෙන්න මෙහෙමයි. මේ ගානේ මොකද්ද මේ කියන්නේ? ඔන්න එක ළඟ තියෙනවලු සංඛ්‍යා තුනක්. මේ සංඛ්‍යා තුන එකතු කරපුවාම එකතුව 45ක් එනවලු. ඒක අපි මෙන්න මේ විදිහට සටහන් කරගමු. ඉතින් අපෙන් අහන්නේ මෙන්න මේ සංඛ්‍යා තුනේ අගයන් මොනවද කියලා. ඉතින් ඒක හොයද්දී අපි මුලින්ම කරන්නේ මෙතෙන්දී අපි සංඛ්‍යා තුනට අදාළ වෙන හිස්තැන් තුනක් මෙතනදී දාගත්තනි. ඒ හිස්තැන් තුනට යටින් මෙන්න මේ විදිහට බිංදුව 1 2 කියලා සටහන් කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ බිංදුවයි 1යි 2යි 3ම එකතු කරන එක. ඉතින් මේ තුන එකතු කරපුවම අපිට එනවා 3ක්. ඒ තුන අපි මෙතනින් ලියා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ 43න් මේ තුන අඩු කරනවා. 45න් 3ක් අඩු කරපුවම කීයද? 42යි. ඊළඟ පියවරේදී අපි කරන්නේ මේ ආපු 42 බෙදනවා. අපෙන් අහන්නේ එක ළඟ පීටි සංඛ්‍යා 3ක ගේනේ. ඒ නිසා 3න් බෙදනවා. 42 3න් බෙද්දාම අපිට එනවා 14ක්. මේ 14 තමයි අපේ සංඛ්‍යා තුනේ කුඩාම අගය. ඒ නිසා මේ පළවෙනි ස්ථානට අපි මේ 14 දානවා. එහෙනම් ඊළඟ සංඛ්‍යාව වෙන්නේ 14ට එකක් වැඩි සංඛ්‍යාව 15. ඊළඟ සංඛ්‍යාව වෙන්නේ 15ට එකක් වැඩි සංඛ්‍යාව 16. ඔන්න එනම් අපි සංඛ්‍යා තුන නම් හොයාගත්තා. ඉතින් ඔයාලට මේ සංඛ්‍යා තුන හරියටම හරිද කියලා බලාගන්න ඕන නම් මේ සංඛ්‍යා තුන එකතු කරපුවාම අනිවාර්යෙන් 45 එන්න ඕනේ. එකතු කරලා බලන්න 45 එනවද කියලා. 14ට 15ක එකතු කරපුවාම 29යි. 29ට මේ 16 එකතු කරපුවාම ඔන්න 45 එනවා. ඒ කියන්නේ අපි මේ ගත්ත උත්තර තුන හරියටම හරි. එහෙනම් අපි තවත් මේ වගේ ගණනක් බලමු. එක ළඟ පීටි සංඛ්‍යා 5ක එකතු 105ක් වේ. එම සංඛ්‍යා පහ මොනවාද? දැන් අපි මේ සංඛ්‍යා පහ හොයමු. මුලින්ම අපි කරන්නේ මේ සංඛ්‍යා පහට අදාළ වෙන හිස්තැන් පහක් මෙන්න මේ විදිහට දාගන්නවා. මේ සංඛ්‍යා පහ එකතු කරපුවාම අගය 105ක් එනවලු. ඒක අපි මේ විදිහට සටහන් කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ හිස්තැන් වලට යටින් බිංදුවේ ඉඳන් අංක කරගෙන යන එක. මෙන්න මේ විදිහට බිංදුව 1 2 3 4. දැන් අපි කරන්නේ මේ බිංදුවයි 1යි 2යි 3යි 4යි ඔක්කොම එකතු කරනවා. එකතු කරපුවම අපිට එනවා 10ක්. ඊට පස්සේ අපි කරන්නේ මේ 105න් මේ 10 අඩු කරනවා. 105න් 10ක් අඩු කරපුවම අපිට එනවා 95. ඔන්න දැන් අපේ අවසාන පියවර. මේ 95 බෙදනවා එක ළඟ පිහිටි සංඛ්‍යා 5ක එකතුවනේ අහන්නේ. ඒ නිසා 5න් බෙදනවා. 95 5න් බෙද්දාම අපිට එනවා 19ක්. මේ 19 තමයි එතකොට අපේ සංඛ්‍යා පහේ පළවෙනි අගය වෙන්නේ. ඒ නිසා අපේ පළවෙනි ස්ථානට මේ 19 දානවා. එහෙනම් ඉතිරි හිස්තැන් වලට අදාළ අංක වෙන්නේ 19 ඉඳන් ඉදිරියට අංක කරන් යනවා. 19 20 21 22 23. ඔන්න එහෙනම් අපි සංඛ්‍යා පහ හොයාගත්තා. මේ සංඛ්‍යා පහ එකතු කරලා බලන්න අනිවාර්යෙන් 105 එනවද කියලා. එනවා නේද? ඒ කියන්නේ අපේ වැඩේ හරි. දැන් ඔය කට්ටිය දන්නවා මේ ගැටලු විසඳන ක්‍රමය. දැන් අපි මෙතනින් එහාට මේ ගැටලු එන්න පුළුවන් විවිධ ආකාර කිහිපයක් බලමු. එක ළඟ පිහිටි සංඛ්‍යා 4ක් එකතු කළ විට අගය 142ක් ලැබුණි නම් එම සංඛ්‍යා 4හි මුලින්ම ඇති සංඛ්‍යාව විය යුත්තේ. ඔන්න අපිට උත්තර 4කුත් දීලා තියෙනවා. අපිට තියෙන්නේ මේ හරි උත්තරේ තෝරන එක. දැන් අපි මේ ගැටලුව විසඳමු. මේකත් ඉතින් කලින් වගේමයි කරන්න තියෙන්නේ. මුලින්ම අපි කරන්නේ අපිට දීලා තියෙන සංඛ්‍යා ගානට අදාළ වෙන හිස්තැන් ටිකක් දාගන්න එක. මේ ගාන නම් අපිට සංඛ්‍යා 4ක එකතුව තමයි දීලා තියෙන්නේ. ඒ නිසා හිස්තැන් 4ක් මේ විදිහට දාගන්නවා. ඉතින් මේ සංඛ්‍යා 4 එකතු කරපුවාම අගය 142ක් හම්බෙනවලු. ඒක අපි මේ විදිහට සටහන් කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ හිස්තැන් වලට යටින් බිංදුවේ ඉඳන් අංක කරන් යන එක. මෙන්න මේ විදිහට බිංදුව 1 2 3. ඊළඟට අපි මේ බිංදුවයි 1යි 2යි 3යි ඔක්කොම එකතු කරනවා. එකතු කරපුවම අපිට එනවා 6ක්. ඊළඟට අපි මේ 142කින් මේ 6 අඩු කරනවා. 142කින් මේ 6 අඩු කරපුවම අපිට එනවා 136ක්.
ඊට පස්සේ ඊළඟ පියවර මේ 136 බෙදනවා එකළඟ පිහිටි සංඛ්‍යා 4ක එකතුව යහන්නේ. ඒ නිසා 4ෙන් බෙදනවා. 136 4ෙන් බෙද්දාම අපිට එනවා 34. මේ 34 තමයි එතකොට අපේ සංඛ්‍යා 4 මුල්ම සංඛ්‍යාව වෙන්නේ. ඒ නිසා මුල්ම හිස්තැනට අපි මේ 34 දාගන්නවා. ඊට පස්සේ ඊළඟ හිස්තැන් වලට මේ විදිහට පිළිවෙලට 35 36 37 කියලා දාගන්නවා. දැන් අපි ගැටලුවට යමු. එකළඟ පිහිටි සංඛ්‍යා 4ක් එකතු කළ විට අගය 142ක් ලැබුණු නම් එම සංඛ්‍යා 4හි මුලින්ම ඇති සංඛ්‍යාව විය යුත්තේ. ඔන්න දැන් අපිට මුලින්ම ඇති සංඛ්‍යාවේ අගය ආවා. කීයද? 34. මේ 34 මේ උත්තර හතර තියෙනවද බලන්න? තියෙනව නේද? තුන්වෙනි උත්තරේ. ඒ කියන්නේ අපේ මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 34. සම්මන්ත්‍රණයක් සඳහා මුද්‍රණය කරන ලද එකළඟ තිබූ ටිකට් පත් 5ක් නැති වී තිබුණි. සම්මන්ත්‍රණය සඳහා පැමිණි අයෙකු ළඟ එම නැති වූ ටිකට් පත් 5හි තිබූ තුන්වන ටිකට් පත තිබුණි. ටිකට් පත් 5හි සංඛ්‍යා එකතු කළ විට ලැබෙන අගය 520ක් නම් හමු වූ ටිකට් පතට අදාළ සංඛ්‍යාව වනුයේ. දැන් අපි මේ උත්තර හතරෙන් මේ හම්බෙච්ච ටිකට් පත අදාළ සංඛ්‍යාව හොයමු. මුලින්ම අපි කරන්නේ මොකද්ද? දීලා තියෙන සංඛ්‍යාව වලට අදාළ හිස්තැන් ටිකක් දාගන්න එකනේ. මේ ගානේ කියන්නේ එකළඟ තිබූ ටිකට් පත් 5ක සංඛ්‍යා නැති වෙලා කියලානේ. ඒ කියන්නේ ටිකට් පත් 5ක් නැති වෙලා. ඒ නිසා අපි හිස්තැන් 5 මෙන්න මේ විදිහට දාගන්නවා. ඉතින් මේ ටිකට් ටික එකතු කරපුවාම අගේ එනවලු 520ක්. ඒක අපි මේ විදිහට සටහන් කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ හිස්තැන් වලට යටින් බිංදුවේ ඉඳන් අංක කරගන්න එකනේ. දැන් අපි අංක කරගමු. බිංදුව 1 2 3 4. දැන් අපි කරන්නේ මේ බිංදුවයි 1යි 2යි 3යි 4යි ඔක්කොම එකතු කරන එක. මේ ඔක්කොම එකතු කරපුවාම අපිට එනවා 10ක්. ඊට පස්සේ ඊළඟ පියවරේදී කරන්නේ මේ 520න් මේ 10 අඩු කරනවා. 520න් 10ක් අඩු කරපුවාම අපිට එනවා 510. ඔන්න දැන් අවසාන පියවර. මේ 510 බෙදනවා ටිකට් පත් 5ක අගයනේ අපිට හොයන්න තියෙන්නේ. ඒ නිසා 5න් බෙදනවා. 510 5න් බෙද්දාම අපිට එනවා 102ක්. මේ 102 තමයි අපේ සංඛ්‍යා 5හි මුල්ම ස්ථානට අදාළ වෙන අගය. ඒ නිසා ඒ අගය මේ විදිහට දානවා. එහෙනම් ඊළඟ ස්ථාන වලට අදාළ සංඛ්‍යා වෙන්නේ එතකොට 102 ඉඳන් ඉදිරියට තියෙන සංඛ්‍යා ටික 103 104 105 106. ඔන්න අපි සංඛ්‍යා 5 හොයාගත්තා. දැන් අපි ගානට යමු. දැන් අපේ මේ ගාන යන්නේ හම්බෙලා තියෙන ටිකට් පතට අදාළ සංඛ්‍යාව මොකද්ද කියලානේ. කීවෙනි ටිකට් එකද එතකොට නැති වෙලා තියෙන්නේ? තුන්වෙනි ටිකට් එක. එහෙනම් අපි බලමු මේ සංඛ්‍යා 5න් තුන්වෙනි ස්ථානයේ තියෙන අගය මොකද්ද කියලා. මොකද්ද බලන්න මේ තුන්වෙනි ස්ථානයේ තියෙන අගය මේ තියෙන්නේ 104. දැන් බලන්න මේ උත්තර හතරේ 104 තියෙනවද කියලා? ඔව් තියෙනවා. දෙවෙනි උත්තරේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ වෙන 104. සිසුවෙකු ළඟ ආරෝහණ ක්‍රමයට සකස් කරන ලද කාඩ් මිටියක් ඇත. එම කාඩ් මිටියේ එකළඟ පිහිටි කාඩ් 6ක් නැති වී ඇත. එම කාඩ් පත් 6හි ඇති සංඛ්‍යා 6 එකතු කළ විට ලැබෙන අගය 429ක් නම් එම සංඛ්‍යා 6හි 4 වන සංඛ්‍යාව විය හැක්කේ. එහෙනම් දැන් අපි බලමු මේ උත්තර හතරේ මොකක්ද 4 වෙනි සංඛ්‍යාව කියලා. මුලින්ම අපි කරන්නේ දීලා තියෙන සංඛ්‍යාවලට අදාළ හිස්තැන් ටික දාගන්න එක. මේ ගාන නම් අපිට කියන්නේ කාඩ් 6ක ඇති සංඛ්‍යා එකතු කළ විට 429ක් හම්බෙනවා කියලානේ. ඒ නිසා හිස්තැන් 6ක් මෙන්න මේ විදිහට දාගන්නවා. ඉතින් මේ හිස්තැන් 6ම එකතු කරපුවාම අපිට අගය එනවලු 429ක්. ඊට පස්සේ අපි කරන්නේ මේ හිස්තැන් වලට යටින් බිංදුවේ ඉඳන් අංක කරනවා. මෙන්න මේ විදිහට බිංදුව 1 2 3 4 5. දැන් කරන්න තියෙන්නේ මේ බිංදුවයි 1යි 2යි 3යි 4යි 5යි ඔක්කොම එකතු කරන එක. මේ ඔක්කොම එකතු කරපුවාම අපිට එනවා 15ක්. දැන් අපි කරන්නේ මේ 429 මේ 15 අඩු කරනවා. 429න් 15ක් අඩු කරපුවාම අපිට එනවා 414ක්. දැන් අපේ අවසාන පියවර මේ 414 බෙදනවා කාඩ් පත් 6ක ඇති සංඛ්‍යා 6ක් ගැන කියවෙන්නේ. ඒ නිසා 6න් බෙදනවා. 414 6න් බෙද්දාම අපිට එනවා 69. එහෙනම් මේ 69 තමයි මේ සංඛ්‍යා 6 මුල්ම ස්ථානට අදාළ අංක වෙන්නේ. එහෙනම් මුල්ම ස්ථානට අපිට මේ 69 දාන්න පුළුවන්. එහෙනම් ඉතිරි ස්ථාන වලට අදාළ අංක වෙන්නේ එතකොට ලේසි 69 ඉඳන් ඉදිරියට මේ විදිහට ගණන් කරනවා 69 70 71 72
හැත්තඇතුන හැත්ත හතර උන්න අපි සංඛ්‍යාහය නංවා ගත්තා. දැන් අපි අහන්නේ සංඛ්‍යාහය නෙවෙයිනි. අපි දැන් ප්‍රශ්නයට යංකෝ. අපි මේ ප්‍රශ්නයෙන් අහන්නේ මේ සංඛ්‍යාහයේ හතරවෙනි සංඛ්‍යාව මොකක්ද කියලා. බලන්ඩ මේ හතරනි සංඛ්‍යාව මොකක්ද කියලා. මේ තියෙන්නේ හතරනි සංඛ්‍යාව මොකක්ද? 72. මේ උත්තර හතරේ 72 තියෙනවද? තියෙනව නේද? 72 තියෙන්නේ හතරවෙනි උත්තරේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නයට අදාළ උත්තරේ වෙන්නේ හතරවෙනි උත්තරේ වෙන 72. එහෙනම් ඔන්න ඔහොමයි. මෙන්න මේ ගණිත ගැටලුව මේ ක්‍රමේ යොදාගෙන ලේසියෙන්ම හදන්නේ. එහෙනම් ඔය කට්ටියන්ටත් මේ වගේ ගානක් විභාගෙට හම්බුනොත් හදන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. මොකද හිතන්නේ එහෙනම් අද මේ ගණිත ගැටලුව ගැන? අද මේ පාඩම හොඳයි නම් වීඩියෝට ලයික් එකක් දාගෙන ඔයාගේ අදහස කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන් මේ වගේ තවත් ගණිත ගැටලුවකින් ඉක්මනින්ම හමු මේ බලාපොරොත්තුෙන් අදට ඔබෙන් සමු කරනවා කට්ටිය සියලු දෙනාටම සුබම සුබ දවසක්.